1990 පෙබරවාරි 14 වෙනිදා පෘථිවිය හැමෝම ආදරේ සමරමින් හිටියේ. එදා Voyager 1 යානාව තිබුණේ පෘථිවියට කිලෝමීටර් බිලියන 6ක් දුරින් අපේ සෞරග්‍රහ මණ්ඩලය හැර යන අතරතුර. මේ අවස්ථාවේදී Voyager 1 යානාව බොහොම අපූර්ව වැඩක් කරනවා. එයා යාගේ narrow angle කැමරා එක යොමු කරනවා පෘථිවිය දෙසට. යොමු කරලා ඡායාරූපයක් ගන්නවා. මේ තියන්නේ ඒ ඡායාරූපය. මේ ඡායාරූපය තමයි පේල් බ්ලූ ඩොට් ලෙස ඉතිහාසගත වුණ සුප්‍රසිද්ධ ඡායාරූපය. පේනවද මෙන්න මෙතන තියෙන පුංචි ආලෝකලපය. ඒ තමයි අපේ පෘථුවිය. ඔන්න ඔහොම තමයි කිලෝමීටර් බිලියන 6ක් දුර ඉඳන් බැලුවොත් පෘථුවිය පේන්නේ. ඔබ මම ඇතුළු මුළු මහත් මනුෂ්‍ය සංහතියම ජීවත් වෙන්නේ ඔන්න ඔය පොඩි ඩොට් එක ඇතුලේ. ඇත්තටම මේ ඡායාරූපය ලබා ගත්තේ ඒ කාලේ මේ Voyager මෙහෙයුම් කණ්ඩායමේ සේවය කළ කාල් සේගන් විද්‍යාඥයාගේ යෝජනාවකට අනුව. ඔහු මේ ඡායාරූපය ලබා ගැනීමෙන් අනතුරුව හරි අපූර්ව කතාවක් කිව්වා. මේ තියෙන්නේ ඒ කතාවෙන් කොටසක්. Consider again that dot. That's here. That's home. That's us. On it, everyone you love, everyone you know, everyone you ever heard of, every human being who ever was, lived out their lives. The aggregate of our joy and suffering, thousands of confident religions, ideologies, and economic doctrines. Every hunter and forager, every hero and coward, every creator and destroyer of civilization, every king and peasant, every young couple in love, every mother and father, hopeful child, inventor and explorer, every teacher of morals, every corrupt politician, every superstar, every supreme leader, every saint and sinner in the history of our species lived there on a mote of dust, suspended in a sunbeam. එදා තමයි Voyager යානාවේ කැමරා සක්‍රියව තිබුණ අන්තිම දවස. එදා යානාව පෘථිවිය වගේම සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහලෝක කීපයකම ඡායාරූප ගණනාවක් ලබා ගත්තා. මේ සියල්ල ලබා ගැනීමෙන් අනතුරුව යානාවේ කැමරා දෙකම සදහටම ක්‍රියාවිරහිත කළා. ඒ ඉදිරියේදී වැදගත් වෙන විද්‍යාත්මක උපකරණ වලට සහ සංනිවේදන කටයුතු වලට විදුලි බලය ඉතිරි කර ගැනීමේ අරමුණින්. ඉතින් මේ ඡායාරූපය දකිද්දී ගොඩක් දෙනෙක්ට ප්‍රශ්න කීපයක්ම මතුවෙන්න පුළුවන්. කෝ මේකේ සූර්යයා? කෝ අනෙක් ග්‍රහලෝක? මොනවද මේ තියෙන රේඛා? වගේ ප්‍රශ්න. ඉතින් මේ සියල්ල ගැනම කතා කරපුව මේ ඡායාරූපය ගැන වීඩියෝ එකක් මීට කලින් මම අරන් ඇවිත් තියෙනවා. ඒකේ ලින්ක් එක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නම්. ඒ වගේම ගොඩක් දෙනෙක් කුතුහලයෙන් ඉන්නවා මේ Voyager මෙහෙයුම ගැන දැනගන්න. ඉතින් ඒ ගැනත් සම්පූර්ණ වීඩියෝ එකක් දැන් හැදෙන ගමන් තියෙන්නේ. බොහෝ දුරට ඊළඟ වීඩියෝ එකෙන් පුළුවන් වෙයි ඒ ගැන ඔයාලත් එක්ක කතා කරන්න. එහෙනම් අදට ගිහින්